එයා ලොකු සයටත් වන්නේ පුතේ. පුතා. ඔයාලා පිළිවෙලට එන්න පුතා. මගේ පිළිගැනීමේ කතාව ආරම්භ කිරීමට මත්තෙන් මේ අවස්ථාවට සහභාගී වුණු ප්‍රධාන ආරාධ්‍යය ලෙස සහභාගී වුණු වෛද්‍ය රොසානි අක්මල් එතුමා සහ එම මැතිනිදාම ගෞරවයෙන් පිළිගන්නවා. සහභාගී වුණු අද අපේ ආරාධනෙන් සහභාගී වුණු අපේ ප්‍රධාන ආරාධිතය මේ පාසලේ එතුමා ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේ පාසලේ ඉගෙනගෙන ඔය පන්ති කාමරවලම ඉගෙනගෙන අද මුළු රටටම ජාතික වස්තුවක් වෙලා සේවය කරනවා. එයා
පුංචි ශිෂ්‍යයා අද ලංකාවටම ජාතික වස්තුවක් කියලා වෛද්‍යවරයෙක් අපට අභිමානයක් මේ පාසලට ඔබතුමාගේ පැමිණීම. මොකද ඔබතුමත් මේ වගේ පුංචි කාලේ ඕනේ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. පාසලේ නියමවානනුල ගරු විදුහල්පතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අපේ පුංචි ආරාධනය පිළිගෙන මෙතනට පැමිණි අප පාසලේ ආදි ශිෂ්‍ය රොෂාන් ලක්මාල් වෛද්‍යතුමා ඇතුළු ඒ මැතිණියගෙනුත් අනිකුත් අප පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන්ගෙනුත් අවසරයි. අප පාසලේ ආදරණීය දරුදරියන් ඇතුළු දයාබර දෙමාපියන්ගෙන් අවසරයි. ඇත්තටම අපේ පාසලට අද තාම ආඩම්බර ඉතින් ඔබට ලොකු වගකීම් රාශියක් පැවැදෙනවා. ඒ සියලු දේම තේරුම් අරගෙන කරන්න ඔබට මම හිතනවා හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි ඔබ තෝරගත්තේ. ඒ වගේම තමයි නැවතත් අප නිල ලාංඡන පැනැන්වීමේ අවස්ථාවට එළඹෙමු. 6 සිට 11 ශ්‍රේණිවල විද්‍යාලයේ නායකත්ව කිරුළු පැනදීමේ
11 ශ්‍රේණියේ එන්.ජී. ඉසුරු මින්ද ඉදිරිපත් කිරීමට අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ භාරව කටයුතු කරන චානක ගුරු පියාණන්ට මම මීළඟට ගෞරවයෙන් ඇරුම් කර සිටිනවා. අප විද්‍යාලයට සුවිශේෂී දිනයක් ඒ වග්නිසාදයක් 2026 වර්ෂයේ අප විද්‍යාලයේ අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලය තේරීපත් කරන දිනය. ඒ වගේම අපේ විද්‍යාලයට තවත් සුවිශේෂී දවසක් වෙනවා. උදෑසනක් හැමෝටම මුලින්ම ගරු විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඒ වගේම අනෙකුත් ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි මේ අවස්ථාවට පැමිණලා ඉන්න සියලුම දෙමාපියන්ගෙන් අවසරයි ඒ වගේම ආදරණීය දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම මම 2002 වර්ෂයෙන් පාසලෙන් ගියාට පස්සේ අද තමයි මට මතක විදිහට ප්‍රධාන වශයෙන් පාසලේ මේ වගේ අවස්ථාවකට සහභාගී වුණේ. ඒකට මට ආරාධනා කිරීම ඇත්තටම මම ලැබපු ලොකු වාසනාවක් කියලා හිතනවා. මගේ ජීවිතේ ලොකු අවස්ථාවක් අද දිනේ මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම. ඉතින් 1998 දී මුලින්ම එක වසරට ඇතුළත් වුණේ. ඊට පස්සේ 2002 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට මොහොන දීලා ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා තමයි වෙනත් පාසලකට මම අධ්‍යාපන කටයුතු වලට ගියේ. ඉතින් මට ඇත්තටම මේ මොහොතේ කතා කරන්න අවස්ථාවක් දීම මම හිතනවා යම්කිසි සාර්ථකත්වයක් ලබාගත් කෙනෙක් විදිහට මේ දරුවන්ට ඒකේ මම දැන් දකින මේ මම කොහොමද මේ යම්කිසි හෝ සාර්ථකත්වය ලබාගත්තේ කියන එක ඔයාලට කියන්න පුළුවන් වුණොත් මම හිතනවා ඒක ඔයාලගේ ඉදිරි ගමනට චූටි හරි පොඩි හරි දශමික හරි වටිනාකමක් තියෙයි කියලා. මන්න සරලම හේතුවක් තිබුණේ දෙමව්පියෝ
දෙමාපියෝ වෙනුවෙන් තමයි මේ අධ්‍යාපන වැඩ කටයුතු කරේ. හරිද? තුන්වෙනි කාරණය සමාජ නිවැරදි සිහියෙන් ඉන්න ඕන. ඉස්කෝලේදී පන්ති සිහියෙන් ඉන්න ඕන. ශ්‍රී ලංකාවේදී ඒ සිහියෙන් ඉන්න ඕන. පැහැදිලිද? එතකොට මම නම් කියන්නේ මේ දේවල් 3-4 හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕනේ, ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා. තව චූටි දෙයක් කියන්න ඕනේ. මට දැන් හිතෙන්නේ දෙමාපියන් සහ බුල්නෑ විද්‍යාලයෙන් මට ලැබුණු අඩිතාලම මත තමයි මේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වුණේ. අර පාර පෙන්නුවේ මූලික අඩිතාලම ලැබුණේ බුල්නෑ විද්‍යාලය. නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා බුල්නෑ විද්‍යාලයට සහ අනාගතයේදී මගේ මොකක් හරි දෙයක් පොඩි දෙයක හරි මොකක් හරි අවශ්‍යතාවයක් තිබුණොත් මම ඒ වෙනුවෙන් සූදානම් මේ දරුවන්ට සහ බුල්නෑ විද්‍යාලයට ඕනෑම සේවයක් සපයන්න. ගොඩක් ස්තුතියි. ආචාර්ය මණ්ඩලය දෙමාපියන් හට පැවරෙන කාර්යභාරයට සමාන කාර්යභාරයක් ඔබටද පැවරෙන බව තරයේ සිතට ගන්න. ඔබට විද්‍යාලය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන අතර එම සුවිශේෂී අවස්ථාව සඳහා විදුහල්පතිතුමාට ප්‍රධාන ආරාධිත අමුත්තාහට සමගමානක් කරන සොයිරු සොයිරියන් හා ඔවුන්ගේ දෙමාපියන් නිල ලාංඡන පැනදීමේ අවස්ථාවට පැමිණෙන ලෙස මා ගෞරවයෙන් ඇරුම් කර සිටිනවා. ස්තුතියි වෛද්‍යතුමනි, විදුහල්පතිතුමනි, දෙමාපියනි. ශිෂ්‍ය නායක නිල ලාංඡන අත වහගෙන යන්න. බුල්නෑව විද්‍යාලයේ 2026 වර්ෂයේ
ශිෂ්‍ය නායකයෙකු හෝ නායිකාවක වශයෙන් පත්වනවා මාගේ පාසලේ නීති රීති සහ සම්ප්‍රදායන්ට සෑම විටම ගරු කරමින් ඒවා පිළිපදින බවටත් ආචාර්ය මණ්ඩලයේ උපදේශ නිසි පරිදි පිළිපදිමින් ඔවුන්ට කීකරුවන බවට පාසලේ සියලුම ශිඛාසොයියට සභාව අවතා වදින සුවත්යක් කතා කිරීමට මා මේ අවස්ථාව ලබා දෙනවා. ඉල්ලා සිටින්නේ අප එකා වගේ එකතු වී වැඩ කළොත් මෙම විද්‍යාලය ප්‍රදේශීය අධ්‍යාපන මර්මස්ථානයක් බවට පත් කළ හැකි බවයි. උරුබසට දෙමාපියන්ගේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඒ වගේම අප විද්‍යාලයට අද දවසේ සපමිනි ඩී.එම්. රොෂාන් ලක්මාල් වෛද්‍යතුමා ඒ වගේම ආදරණීය ආචාර්ය මණ්ඩලයේ සහ ආදරණීය දෙමාපියන් සහ දරුවන්ගෙන් අවසරයි. ඉතින් මම හිතන්නේ අද දවසේ වැඩසටහන ඉතාම සාර්ථකව සිදු වුණා. අපිට බොහොම සතුටුයි විද්‍යාලයේ ලොකු කාලයකට පස්සේ මේ වගේ ශිෂ්‍ය නායක බැච් පැලැන්දීමේ උත්සවයක් ඉතා සාර්ථකව සංවිධානය වුණා. ඉතින් දෙමාපියන්ටත් මම හිතන්නේ අද දවසේ ගොඩක් සතුටු ඇති. තමන්ගේ දරුවෝ මේ විදිහට නිල් ලාංඡන පළඳලා ඉන්නවා දකිනකොට දෙමාපියෝ විදිහට ඒ වගේම ගුරුවරු විදිහට අපි හැමෝටම ලොකු ආඩම්බරයක් දැනෙනවා මේ වගේ කුඩා විද්‍යාලයක මේ වගේ උත්සවයක් මෙහෙම සංවිධානය වීම පිළිබඳව. ඉතින් අද දවසේ අපේ දැන් ඉවරද කියන්නේ? නෑ දැන් ඉවරද? ගලවන්න කිව්වේ නැද්ද? ඔහම නිකන්